හරි. එහෙනම් ඔන්න අද මං එකගෙන යන්නේ මට ඉතාලියෙන් හම්බුණා පොඩි ඉඩමක් නිකන් හම්බුනේ. ඉතින් හැමෝටම හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ ඉඩමයි මම කරපු දේවල් ටිකක් පෙන්නන්න අපි යන් ඇතුළට. මේ අපිට මුලින්ම දකින්න හම්බෙන්නේ තක්කාලි. ඒකට තක්කාලි වගාවේ ඉතුරු ටික මම පෙන්නන්නම්. අමුමිරිස්, බටු, එතකොට බෙල් පෙපර්ස්, සුකීනි. ඊටතර මේ ඉතාලියේ හැදෙන පිපිඤ්ඤා වර්ගයක්. මෙන්න මේ වගේ මේ ලොකුවට හැදෙනවා මේ පිපිඤ්ඤා එක. හරි රහයි පිපිඤ්ඤා රසම තමයි. එතකොට ඒ වගේ පිපිඤ්ඤා වල ටික අය බටු ටිකක් හදලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන්නේ මං හදපුවා. මේ තියෙන්නේ මේ නයිමිරිස් ගහක්. එතකොට මෙතන මේ ඉන්දියාවේ මගේ යාළුවා සුනිල් තමයි මේ වගාව කරේ. මෙතන තියෙන්නේ මේ සුකීනි එකක්. සුකීනි අස්සන්ට හැදලා තියෙන සුකීනි. මෙතන මේකේ මෙහි මලුත් කනවා සුකීනි මල් වෙනම අරගෙන මේ වගේ එක එක කෑම හදලා මෙතන තියෙන්නේ මේ බෙල් පෙපර් වගාවක්. මේකේ බෙල් පෙපර් අපි ගොඩක් කෑවා. මේ තියෙන්නේ බටු. මෙහි බටු වල පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ බටු ගොඩක් ලොකුයි සහ රවුම්. ගොඩක් ලොකු රවුම් ගෙඩි තමයි අපිට මේ මෙහිදී දකින්න පුළුවන්. සාමාන්‍ය එක ගෙඩියක් ග්‍රෑම් 200ක් 250ක් විතර වගේ ලොකු ගෙඩි දකින්න පුළුවන් එක ගෙඩියක්. එතකොට මෙතින් මේ වගේ ගෙඩි හැදලා තියෙනවා. ඊළඟට මෙතනට ආපුවම මෙතන තියෙනවා මේ හදපු මොනවද අමුමිරිස්. I think හැදිලා තියෙනවා. උතරම හැදිලා තියෙනවා. I think මේකෙන් කරල් දෙයක් තුනක් කඩාගෙන හැමදාම ගෙදර ගෙනියනවා. ගෙදර ගෙනහිලා කනවා. ඉතින් මේ මිරිස් ඇත්තටම කියනවා නම් ඉතින් වැහි වැහලා තියෙනවා. මේකස් සුපර් මැටි 7ක් 8ක් විතර වගේ. right ඊට පස්සේ මෙතන තක්කාලි. තක්කාලිත් මාර ලස්සනට හැදලා තිනවා. තක්කාලිත් ඉතින් දැන් කඩෙන් ගන්නේ නැහැ. ඔක්කොම මෙතනට එනවා. අවශ්‍ය විදිහට කඩා ගන්නවා යනවා. මේ තක්කාලි හැදලා තියෙනවා හැමතැනම. මේ වගේ මේ හැමතැනම ලස්සනට හැදලා තියෙනවා මේ හැමදේම. මේ තියෙන්නේ නයිමිරිස්. I think කෙලින්ම නුවර රහට නයිමිරිස් ටික තියෙනවා. මෙන්න මේ වර්ගයේ නයිමිරිස් තමයි මෙතන මේ හැදෙන්නේ. ඒකත් මම දැක්ක ගෙඩියක් දෙකක් ඇවිල්ලා තියෙනවා. මෙතන එතකොට මෙතන තියෙන්නේ මේ අපේ අර ග්‍රීන් කියුකම්බර් පැල ටික. එතකොට මේකෙත් මම දැක්ක පොඩි පොඩි තියෙනවා. පොඩි ඒවා ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන්නේ ඉන්දියාවේ කරවිල එකක්. මේක මට ඉන්දියාවේ කෙනෙක්ගෙන් තමයි මේ ඇට ටික හම්බුනේ. ඒක මම මෙතන පැල කරා. එතකොට මෙතන තියෙන්නේ මේ කොළ පාට ග්‍රීන් සුකීනි එක. මේ ගෙඩි ටික හැදිලා තියෙනවා. ලස්සනට ගෙඩි ටික හැදිලා තියෙනවා. හෙට කඩන්න පුළුවන් ගෙඩියක් දෙකක්. එහා පැත්තෙත් ලස්සනට මල් ගොඩක් පිපිලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ ග්‍රීන් කියුකම්බර් එක. මේක ග්‍රීන් කියුකම්බර් එක. ඒතර මෙතන තියෙන්නේ ඔය මේ මම මේ රටේදී දැක්කා ටිකක් වෙනස් විදිහේ දෙයක්. ඒක තමයි මේ පාට වට්ටක්කා වගේක්. මේවා පාවිච්චි කරනවා හැලෝවීන් නයිට් එකේ ඩෙකොරේෂන්ස් වලට තියන්න. ඉතින් හරි ලස්සන එක එක හැඩයට හැදෙනවා. ඒකේ මම ෆොටෝස් ටිකක් දාන්නම් මේකත් එක්කලාම. මෙතන දැන් මෙතන හැදෙනවා මේ කහ පාටයි කොළ පාටයි. මේ ගෙඩිය හැදිච්චාම නිකන් හරි ලස්සන හැඩයකට හැදෙනවා. උඩ කොටස කහ පාටයි යට කොටස කොළ පාටට තමයි මේ ගෙඩිය හැදෙන්නේ. ඊට අමතරව පෙන්වන්න තව මේක හැදිලා නැහැ. නමුත් ඉස්සරහට අනිවාර්යෙන් හැදේ. ඊට අමතරව මම හදුවා මේ කළුකම්බේරියක් තියෙනවා. ඉතාලිය කියලා එහෙම වෙනසක් නැහැ. කළුකම්බේරියක් තියෙනවා. මම හදුවා මේ පැණි කොමඩු නේ. දැන් මේ වගේ පොඩි පොඩි කිඩි හැදෙනවා. මේ
මේක ටික හැදලා තියෙනවා. ඊට අමතරව බලමු මේ හරි මේ තියෙන ටික ලොකු ගෙඩියක්. එතකොට මෙතන තියෙනවා ඊට වඩා ටිකක් ලොකු ගෙඩියක්. yes. වගේ ගෙඩියක් හැදලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි දැක්කම. ඉතින් මනසට හරිම සුවයි දැනෙනවා මේවත් ඒවල් ටික ඉතින් බල මෙහෙම දෙයක් කරද්දි. ඕකේ දැන් ජය වේවා හැමෝම. අතේ වගා කරමු. වගා කරපුවම හරි ලස්සනයි.